සර් ෆුල් ස්ට්‍රෙස් එකේ දැන් ඉන්නේ කලින් ෂයි එක අතර අඩු රිසල්ට් එක ඉවදෙන්නේ. එහෙම හිතනවා කොහොමද විභාග ලඟ වෙනකොට? එක්ටයිම ලග්නෙද්දී වල හිතනවා නිකන් මොකුත් වැඩ කළා නෑ. දැන් ස්ට්‍රෙස් ගියේ පාරතර ප්‍රතිඵල අඩුවේ වගේ එහෙම හැඟීමක් වට එනවනේ. එහෙම හැඟීමක් ආවට මතක තියන වැඩ කරන්න ඕනේ දෙට වෙලා හරිද? ඕන මනුස්සයෙක් විභාග ලඟ වෙනකොට විභාග මාස දෙක තුනක් තියදී හිතනවා දැන් වැඩ කළා නෑ ලකුණු නෑ එහෙම හිතනවා. මට කරගන්න බැරි වෙයි ගියේ පාර ප්‍රතිඵල නැති වෙයි නෑ. එහෙම වෙන්නේ නෑ. ඔයා උඩරින් වැඩ කරන දෙට වෙලා. පුළුවන් තරම් හිතන්න නැතුව ඔහම හිතුවත් වගේ තව වැඩ කරන කාලය අඩු වෙනවා. ඔයාක හිතන්න ඔයා හිතන හැම විනාඩියක් පාසා ඔයාට මේ ෂයිකේ වැඩ කරන්න දෙන කාලය අඩු වෙනවා. පුළුවන් තරම් නොහිතා. හිතන හැම වාරයක් පාසාම පොතක් අරන් වැඩ කරලා පේපර්ස් කරලා පුළුවන් තරම් ඒ හිතන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් තරම් වැඩ දෙන්න අනිත් පැත්තට. වැඩ කර ඉස්සරහට එනකොට මේ හිතන ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට ටික ඉස්සරහට කරන් කියනවා. ඒක ගිය පාර ෂයිකට සාපේක්ෂව හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම පාර හොඳම ප්‍රතිඵලයක් මේ පාර හම්බ වෙනවා ඒකයි. මේ මාසෙනේ උපරිම මහන්සිලා වැඩ කරොත් මෙඩිසින් යන try එකක් දෙන්න පුළුවන්ද? ඔයදී ඔයා මේ මාසෙදී හොඳටම වැඩ කරන්න ඉතින් ඒකයි මම කියන්නේ මම හැමදාම කියනවානේ. මේ මාසෙනේ වට හැම විනාඩියක්ම වට වටිනවා. හැම විනාඩියක්ම වැඩ කරන්න හැම විනාඩියක්ම වැඩ කරන්න එතකොට ඔයාට උපරිම ප්‍රතිඵලය දක්වා මේ මාසෙනේ යන්න පුළුවන් ඒකයි. ඔයාට තව මාස 3 දින පැය ඉතා සීමිත පැය ගණනකට වැඩ කරන්න හම්බෙන්නේ. එනිසා මේ පැය ගණන වැඩ කරන්න උපරිම මහන්සිලා එච්චරයි.